හලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා එම්මා නෝබඩි YouTube channel එකට මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙන ගයිස් Steam එකේ buy කරලා ගන්න තියෙන හැම ගේම් එකක්ම free ගන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කීරවත් මේ වීඩියෝ එක skip කරන්න එපා ගයිස් මුලින් ඉඳන් මම කරන හැමදේම step by step ගටි කරන්න පොඩ්ඩක් හරි වැදුනොත් කෙලවෙන්න තියෙන සම්භාවිතාව වැඩි ඒ හින්දා මම කරන හැමදේම ඒ විදිහටම කරන්න මේක මගේ පළවෙනි වීඩියෝ එක ගයිස් පොඩි අවුල් තියෙන්න පුළුවන් වීඩියෝ එකේ ඒ හැම අවුලක්ම වගේ කමෙන්ට් බොක්ස් එකේ ඕනි තරම් ඉඩ තියෙනවා ඒ හැම අවුලක්ම කමෙන්ට් කරන්න ගයිස් මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ ඒවා හදාගෙන දානවා හරි ගයිස් එහෙනම් අපි යමු වීඩියෝ එකට හරි ගයිස් ඉස්සරෝම ඔයගොල්ලෝ Steam එකේ account එකක් හදාගන්න. ඒක ඕනි කෙනෙක් දන්නවා. Google ගිහින් Steam කියලා search කරන්න ගයිස්. එතකොට Steam එක එනවා download කරන්න. ඊට පස්සේ Steam එක download කරගෙන account එකක් හදාගන්න. හරි ඊට පස්සේ අපිට තව තියෙනවා Steam tool කියලා app එකක් ගන්න. මෙන්න මේ app එක ගයිස්. මේක අපි download කරගන්න ඕන PC එකට. හරි ඒක download කරන විදිහ මම කියලා දෙන්න. ඔයගොල්ලෝ යන්න Chrome browser එකට. කැමති එක්ක යන්න ගයිස්. ඔයා type කරන්න මෙතන Steam tool කියලා. Steam tools කියලා type කරන්න guys enter කරන්න. ඊට පස්සේ මේ උඩින් මෙන්න link එකේ Steam tool මේ Chinese අකුරු වගේක් තියෙන්නේ. අන්න ඒක click කරන්න guys. ඊට පස්සේ guys මේ වගේ website එකකට අපි එනවා. ඔකට මෙතන translate කරගන්න පුළුවන් නම් guys translate කරගන්න. නැත්නම් අවුලක් නැහැ. අනිවාර්යෙන් මේ get it now කියලා තියෙන බටන් එක click කරන්න. ඒ කියන්නේ Chinese භාෂාවෙන් තියෙන ඔය කට්ටියට නිල් පාට බටන් එක click කරන්න මෙතන තියෙන. වම් පැත්තේ තියෙන නිල් පාට බටන් එක click කරන්න. ඊට පස්සේ ඕපන් වෙන ටැබ් එක ගයිස් උඩම තියෙන එක ක්ලික් කරන්න. ඒ කියන්නේ චයිනීස් අකුරින් පෙන්නුවොත් උඩම තියෙන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහේ setup එක download කරගන්න. download වෙනවා ගයිස්. තව එක දෙයක් තියෙනවා ගයිස්. ඔය කට්ටිය මේ antivirus guard එක off කරගන්න. real time එක off කරගන්න. මේ මෙතනින් ගිහිල්ලා මේ මගේ නෑ මගේ ආවස්ට් එක තියෙන හින්දා මගේ ආවස්ට් එකෙන් මම off කරලා තියෙන්නේ. ඒ හින්දා මට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔය කට්ටිය මතක් කරලා real time protect එක off කරගන්න. නැත්නම් මේ download වෙන එක අනිවාර්යෙන් ඔය කට්ටිය PC එකෙන් අහක් කරනවා virus guard එකෙන්. ඒ හින්දා අනිවාර්යෙන් ඒක අහක් කරගන්න guys. දැන් තියෙන්නේ මේ setup එක open කරගන්න guys. just දෙන්න මෙතනින් ඔය download path එකක් කොහරි select කරන්න. ගොඩක් දුරට ඒක default තියෙන එක තමයි හොඳ guys. default ම තියන්න. ඊට පස්සේ install දෙන්න. මම දැන් install කරලා තියෙන හින්දා guys මම ආයෙ install දෙන්න යන්නේ නැහැ. ඔකට install කරගන්න. ඊට පස්සේ guys ඔකට මේ Steam tool කියලා මේ විදිහට app එක එයි desktop එකට එයි. මේ විදිහට icon එකකුත් app එකෙන් open වෙනවා. හරි ඔකට Steam එකට එන්න guys. Steam එකේ ඔකට කැමති game එකක් තෝරගන්න. මම තෝරගත්තේ Salt 2 කියන game එක. මම survival game වලට ගොඩක් ආසයි guys. ඒ හින්දා මේක තෝරගත්තේ. අනික මේ ඔකට ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්න ඕන හින්දා පොඩි ගේම් එකක් තෝරගත්තේ. ලොකු ගේම් එකක් තෝරගන්න බෑ. මම කනෙක්ෂන් පිස්සුනටනවා. හරි ගයිස් මේකේ නම මතක තියාගන්න. නම පුළුවන් නම් කොපි කරගන්න මෙතනින්ම control එකයි C එකයි press කරලා කොපි කරගන්න නම. ඊට පස්සේ ඔකට යන්න Chrome එකට. ගිහින් type කරන්න steamdb database. database කියන මේ විදිහට එනවා guys. ඒක click කරන්න. ඊට පස්සේ මේ එනවා උඩින්ම තියෙන link එක click කරන්න. මේ තියෙන්නේ Steam එකේ database එක guys. ඊට පස්සේ මේ search bar එකට ගිහිල්ලා control V press කරන්න. අර අපි copy කරගත්ත නම මෙතෙන්ට දාගන්න. ඊට පස්සේ මේ විදිහට game එක එනවා. game එක click කරන්න. ඊට පස්සේ මෙතන උඩින්ම තියෙන app ID කියලා. app ID එක මේ විදිහට copy කරගන්න. ඊට පස්සේ new tab එකක් open කරගන්න. ඊට පස්සේ තියෙනවා guys මෙන්න මේ site එක. මේ site එකේ link එක මම ඔයගොල්ලන්ට දාන්නම්. description එකේ දාලා තියන්නම් site එකේ link එක. බයින්න එපා guys. ඒක බයින්න එපා. ඒ site එකට ගිහිල්ලා අර copy කරගත්ත app ID එක මේකට paste කරන්න. ඊට පස්සේ submit දෙන්න guys. ඊට පස්සේ ඔය කට්ටිය වෙනම site එකක දෙනවා. I am not a robot කියන එකට ටික් එක දාන්න. මේ වෙන site වල දෙනවා. ඒක close කරලා දාන්න. continue දෙන්න. I am continue දෙන්න තියෙනවා guys. I am continue දෙන්න. තප්පර 10ක් ඉන්න කියනවා. අප ඊට පස්සේ continue දෙන්න guys. ඊට පස්සේ යට ඇවිල්ලා get link දෙන්න. ආපහු continue දෙන්න. ආයෙත් තප්පර 13ක් ඉන්න කියනවා. මේ site එක ඉස්සර විතර වටේ විනේ guys. දැන් මේ site එක ගොඩක් කට්ටිය පාවිච්චි කරන වැඩි ඒකයි මේ අපි වටේ යන්නේ.
continue දෙන්න get link දෙන්න නැවතත් continue දෙන්න හරි continue දෙන්න නෑ guys continue දෙන්න නෑ මේ තප්පරාට just වෙන්න මෙතනින් දෙන්න ඔකට මේක වෙනස් විදිහට එන්න පුළුවන් guys ඒ කියන්නේ site එකේ head to continue දෙන්න තියෙන දැන් ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් පොඩ්ඩක් ඔයලා shape එකට කරන්න get link දෙන්න මෙන්න මේ තියෙන මයි link එක download වුණා මේ තියෙන්නේ මෙතන මේ app ID එක පෙන්වන්නේ අර අපි copy කරගත්ත app ID එක පෙන්වන්නේ ඊට පස්සේ open කරගන්න ඊට පස්සේ මේක extract කරගන්න guys මේ විදිහට extract වුණා හරි දැන් අපිට මේකෙන් වැඩක් නෑ guys මේ close කරලා දාන්න ඊට පස්සේ මේ extract කරගත්ත file එකේ තියෙනවා මේ විදිහට file දෙකක් මේ file දෙක copy කරගන්න guys මේ දෙක copy කරගන්න මේ විදිහට just drag and drop කරන්න guys මේ steam tool එකේ අපිට වෙනම මේ විදිහට icon එකක් එනවා steam tool එක open කරගත්තාට පස්සේ මේ විදිහට icon එකක් එනවා ඒකට drag and drop කරගන්න ඇදලා දාන්න මේ ඊට පස්සේ මේක right click කරන්න guys මේක right click කරලා restart steam කියලා දෙන්න ඒක දෙන්න steam එක restart කරන්න හරි guys දැන් යන්න library එකට වෙන්න guys වෙන්න ගේම් එක මගේ ඇවිල්ලා තියෙනවා මේක ඩොලර් 8ක් දොහෙත් තියෙන ගේම් එක ඇවිල්ලා තියෙනවා ලස්සන library එකට දැන් මෙතනින් install වෙනවා ඕනි path එකක් select කරගෙන හරි guys මගේ මේ විදිහේ ගේම් එක download වෙනවා හරි guys ගේම් එක download වෙන ගමන් තියෙන්නේ ඒක වෙන ගමන් තියෙන්නේ මම ඔයගොල්ලන්ට මේකේ තියෙන තව පොඩි scene එකක් කියන්න මේකේ පුළුවන් guys ඕනිම Steam එකේ තියෙන ඕනිම ගේම් එකක DLC buy කරන්න DLC buy කරන්න මම මේ විදිහට buy කරපු ටිකක් පෙන්නන්නම් මම මේ scum කියන ගේම් එකක් ගත්තා guys scum කියන ගේම් එක ගත්තා මේකේ තියෙනවා DLC මේ තියෙන DLC ටික guys scum කියන ගේම් එකේ USD 6.99ක් තියෙනවා අට ගණන් මේවා DLC තියෙනවා හෙන ප්‍රෝග්‍රෑම් මේ ගේම් එකේ මම ඒ ඔක්කොම අරන් තියෙන guys මම ඔයාලට පෙන්නන්නම් property scheme DLC මේ තියෙන DLC ටික guys මේ හැම එකක්ම අරන් තියෙන්නේ ඔක්කොම දාලා තියෙන ඔක්කොම වැඩ කරනවා ඒවා ගන්න විදිය ඔය කට්ටියට වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් කියන්න අනිවාර්යෙන් මම වීඩියෝ දාන්න තව කට්ටිය ප්‍රශ්නයක් guys මේ විදිහට ඇඩ් කරගත්ත ගේම් මහත් කරන්නේ කොහොමද කියලා මේ Steam එකේ මේ විදිහට remove account කියන ඒවා දෙන්න එහෙම දුන්නා කියලා යන්නේ නැහැ guys මෙතනින් අයින් වෙන්නේ නැහැ අයින් කරන විදිහට වීඩියෝ එකක් ඕන නම් guys අනිවාර්යෙන් මට comment section එකේ comment එකක් දාන්න වීඩියෝ එකක් ඕනේ කියලා remove කරන විදිය තව DLC buy කරන විදිය වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් ඒකට දාන්න comment section එකේ වීඩියෝ එකක් ඕනේ කියලා මම අනිවාර්යෙන් ඒ ටිකත් වෙන වෙනම ගේන්නම් guys ඉතින් වටින වීඩියෝ එකක් ගෙනාපු මගේ channel එක subscribe නොකර යන්න එපා guys අනිවාර්යෙන් හින ගහන්න හින හතම ගහන්න නෑ හින වදින්න කියලා සාප කරන්නේ නෑ guys අනිවාර්යෙන් නිකන් තියෙන subscribe button එක ඔබාගෙන ඔහොම like එකකුත් දාන්න guys like එක පට්ටටම වඩනවා comment එකකුත් අමතක නොකර දාන්න හරි guys game එක download වුණා අපි දැන් game එක open කරලා බලමු වැඩද නැද්ද කියලා ලස්සන game එක වැඩ guys හරි ඉතින් ගේම් එක වැඩ guys එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු goodbye